හරි මේ මුලින්ම මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒ කියන්නේ ඕනම ළමෙක්ට මාස 3-4ක් ඇතුළතදී ඒ ලෙවල් ළමෙක්ට A3ක් ගන්න පුළුවන් වෙන විදිහේ ටයිම් ටේබල් එකක් හදන විදිය. දැන්ට ටයිම් ටේබල් එකක් හදාගෙන ඉන්නවද? ඉන්නවද? දැන්ට ටයිම් ටේබල් එකක් හදාගෙන ඒ විදිහට වැඩ කරන එහෙම ඉන්නවද? එක එක විදිය ඉන්නවා. එක එක විදිය ටයිම් ටේබල්ස් තියෙනවා. ඉන්නවනේ? එක එක විදියට ටයිම් ටේබල්ස් හදන්න පුළුවන්. දැන් මේ මම කියලා දෙන්නේ මෙහෙම වැඩක්. දැන් අපි පාඩම් කරගෙන යනවා අද සිංහල කරනවා හෙට පොලිටිකල් කරනවා අනිද්දා මීඩියා කරනවා. ඔහොම එක දිගට කිසිම පිළිවෙලක් නැතුව පාඩම් කරගෙන යනකොට අපි දන්නේ අන්තිමේදී අපි පාඩම් කරේ මොනවාද පාඩම් නොකරේ මොනවාද එතකොට අර මනස නිකන් අච්චාරුවක් වෙලා අර ඒ ලෙවල් පටන් ගන්නකොට තිබ්බ මොටිවේෂන් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දැන් මම මේකදී ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ එහෙම නොවි අපි පිළිවෙලට අපි කරපු වැඩ ටික මේක කරා එහෙම කියලා මාක් කරලා ඔළුවට සහනයක් ඇතුව හිස රදයක් නැතුව කරන්න පුළුවන් ලස්සනට කරන්න පුළුවන් වැඩක් තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ. හරි. මේකට ඔයාට අවශ්‍ය වෙනව නිකන් අර නිකන් කෑම වැඩසටහනක් වගේ. මෙහෙමයි. මේකට ඔයාට A4 paper එකක් මදි. A3 කොලයක් A3 කොල කියලා කඩෙන් ඉල්ලන්න A3 කොලයක්ම ඕනේ නෑනේ. ගෙදර තියෙන මොනවා හරි කොලයක් ගන්න. කොලයක් අරගෙන දැන් ඔයා කියන්න මට ඔයාගේ A level Z score එකට ඔයා කැම්පස් යන්න බලපාන subjects කීයද? subjects කීයද? කැම්පස් යන බලපාන 3යි. 3යි. එතකොට තව දෙකක් තියෙනවා පුතේ ජෙනරල් ඉංග්‍රීසි එකයි ජෙනරල් නොලෙජ් එකයි තව අමතරව ජිට් කියන විෂයකුත් ඔයගොල්ලෝ සමහර අය ඉගෙන ගන්නවා. එතකොට ඒවා ඔයාගේ Z score එක හැදෙන්න බලපාන්නේ නැහැ. Z score එක හැදෙන්න බලපාන්නේ නැහැ. නමුත් සමහරක් වෙලට කැම්පස් යනකොට ඉංග්‍රීසි වලට C එකක් S එකක් ජෙනරල් නොලෙජ් වලට මේ 30ට 35ට වඩා තියෙන්න ඕන වගේ එකක් තියෙනවා. ඒක කොහොමත් කරගන්න පුළුවන්නේ. සාමාන්‍ය පොදු පරීක්ෂණයට 30ට වඩා ගන්න එක ඒක නිකන් ඊට කලින් දවසේ මොනවාහරි අවුරුද්දක් තුල දෙකක් තුල සිද්ධ වෙන දේවල් ටික බලාගෙන ගියාට පස්සේ ඔකට 30ට වඩා එනවා. ජෙනරල් ඉංග්‍රීසි එකත් එසේ එක ලියලා ඒ වැඩ ටික කරාම ඒකත් හරි. ඒ දෙක කොහොමත් ෂේප් කරගන්න පුළුවන්. එතකොට අපිට ඉසෙට් එකේ හැදෙන විෂයන් තුන ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. හරිද? දැන් මෙහෙමයි. දැන් මේ විෂයන් තුනක් මේකට දාන්න එපා මුලින්ම වාගේ මේ කොලේ මේ උඩින්ම ලියා ගන්න. මෙන්න මේ විදිහට A3 කියලා ලියා ගන්න. A3 yes I can ඔය වගේ එකක් ලියාගෙන මම මේ කටු සටහන අඳින්නේ ඕගොල්ලෝ ලස්සනට අඳිනේම අඳ ගන්න. මේක කොටස් මෙහෙම තුනකට බෙදා ගන්න ඕන. දැන් මම විෂයන් තුන දැන් අපි මීඩියානේ කරන්නේ. මීඩියා එක්ක මම දානවා ගොඩක් අය කරන හින්දා එකක් මීඩියා අනිත් එක සිංහලයි තව එකක් අපි දාමු තව ගොඩක් අය කරන හින්දා පොලිටිකල්. දැන් ඔයාගේ දැන් මෙතනට දාගන්න ඕනේ පුතේ මේ මම දාපු තුනම නෙමෙයි ඔයා මේ තුන කරන්නේ නැත්නම් ඔයා කරන තුන තමයි ඔයා දාගන්න ඕනේ ඔන්න විෂයන් තුන දාගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් අපි මීඩියා වලට එමුකෝ දැන් මීඩියා. මුලින්ම ඔයා ඒක ගන්න කලින් දැනගන්න ඕනේ යන්නේ කොහෙද කියලා. අපි යන පාර දැනගන්න ඕනේ. ඔයා ඒකක් ගන්න නම් ඔයා මොන කොටස් ටිකද සම්පූර්ණ කරගන්න ඕනේ. මොනවාද කරන්න ඕනේ එකක් ගන්න කියලා මුලින්ම දැනගන්න එපයි. දැන් මීඩියා වල ඒකක් ගන්න
පාඩම් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒ පාස් පේපර්ස් ටික ඔක්කොම ඉවර වෙන්න ඕනේ. එතකොට දැන් මීඩියා වල පාඩම් කීයක් තියෙනවද පුතේ? 12යි. මීඩියා වල පාඩම් 12ක් තියෙනවා. හරි. එතකොට මේ මීඩියා වල තියෙන පාඩම් 12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා chart එකම මෙහෙම ඇදලා. හරිද? එතකොට මේ හිස්තැනුත් 12ක් තියෙනවා. ඊට පස්සේ පාස් පේපර්ස් සාමාන්‍යයෙන් මීඩියා වල පාස් පේපර්ස් කීයේ ඉඳන්ද තියෙන්නේ? කීයේ ඉඳන්ද තියෙන්නේ මීඩියා පාස් පේපර්ස්? කීයේ ඉඳන්ද? 2010 ඉඳන් 2010 ඉඳලා තියෙනවා. නමුත් දැන් ඔයගොල්ලෝගේ අලුත් සිලබස් එක පස්සේ ආවේ. නමුත් අර 2010 ඉඳලා තියෙන එකේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මොකද දැන් අලුතෙන් ගිය පාර පේපර් එක බලන්න, ගිය පාර පේපර් එක බලලා 2010 ඉඳලා පාස් පේපර්ස් බලන්න ඒවම තමයි ආයෙත් කරකලා ඇවිල්ලා තියෙන්නේ. සමහර අය කියනවා 2010 ඉඳලා කරන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට 2010 ඉඳලා කරන්න. කරලා පේපර් එක ලියලා පස්ව ස්තුති කරන්න. මොකද 2010 ඉඳලා ඒ පරණ ප්‍රශ්න තමයි MCQ එකේ සහ දෙවෙනි කොටසේ කැරකි එන්නේ. ඒක හින්දා මේ 2010 පාස් පේපර්ස් 2010 ඉඳලා මෙතන 2020 කීය වෙනකන්ද? 25. 25 වෙනකන් එක දිගට නම්බර්ස් ටික මෙහෙම 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 කියලා මෙහෙම දාලා ඒකත් කොටස් දෙකකට බෙදන්න MCQ සහ දෙවෙනි කොටස කියලා. හරිද? MCQ දෙවෙනි කොටස කියලා කොටස් දෙකකට බෙදලා 2010 ඉඳලා 2025 වෙනකම් පාස් පේපර්ස් ටිකේ අංක ටික දාගෙන ගිහිල්ලා. හරිද? එතකොට ඔයා දන්නවා හරි. මීඩියා එකක් ගන්න නම් මම මේ පාඩම් 12 ඉවර කරගන්න ඕන. ඊට අමතරව මේ පාස් පේපර්ස් ටික ඔක්කොම ලස්සට ගානට පිළිවෙලට ඉවර කරගන්න ඕන. අන්න ඔය වගේ දැන් සිංහල වල දැන් මේ chart එක ඔයාලට කැමති විදිහට හදන්න පුළුවන්. දැන් සිංහල වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවද දෙක? මොනවද දෙක? ව්‍යාකරණ සාහිත්‍ය. ව්‍යාකරණ සාහිත්‍ය. එතකොට සිංහල වල මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදන්න. ව්‍යාකරණ සාහිත්‍ය. දැන් ඊට පස්සේ දැන් ඔයාට තද්දිත නිකන් හිතන්නකෝ. තද්දිත තියෙනවා. නිකන් මේ හිතන්න. සමාස තියෙනවා. ව්‍යාකරණ රීති තියෙනවා. අකාරාදි පිළිවෙල කියලා එකක් තියෙනවා. අර ඔහොම ටිකක් තියෙනවනේ. ඔහොම තියෙන ව්‍යාකරණ කොටස් ඔක්කොම ටික එක දිගට දාගෙන ගිහිල්ලා මේ විදියට ඒක ඉස්සරහින් හිස්තැන් ටිකක් තියන්න. ඊට පස්සේ සාහිත්‍ය. දැන් මේ සාහිත්‍යවලදී ඔයා තෝරගන්න විචාර ප්‍රශ්න ටික තියෙනවා. හරි. එතකොට රසාස්වාද තියෙනවා. අර අමාරු වචන නිකන් හිතන්න අමාරු වචන කියලා තියෙනවා. ඔහොම කොටස් කීපයක් තියෙනවනේ. ඔහොම දාලා මේ මෙතන ඕන විචාර කියන එක ඔයා තෝරගන්න විචාර පහ කොටස් පහකට මෙහෙම බෙදන්න පුළුවන්. ඒක ඔයා කැමති විදිහට කරගන්න. අන්න මෙහෙම ස්කොර ටික එතනටත් දාගෙන යන්න. හරි. පොලිටිකල් සයන්ස් වල පාඩම් 10යි කියලා හිතන් පාඩම් 10 දාන්න. හිස් කොටු 10 දාන්න. ඊට පස්සේ පාස් පේපර්ස් වල මොනවද කියලා දාලා හිස්තැන් ටිකක් මේ විදිහට දාන්න. පොඩ්ඩක් ඉන්න කවුද ඇවිල්ලා මම පටස් ගාලා බලන්න.
හරි. දැන් මේ chart එක හදාගත්තට පස්සේ ඔයාගේ ඇස් ඉදිරිපිට තියෙනවා ඔයා මාස 3ක් 4ක් ඇතුළත ඒ 3ක් ගන්න සම්පූර්ණ කරන්න ඕනේ ඔක්කොම කොටස් ටික. ඔයා මේ හැම එකකටම හරියක් දාගත්තට පස්සේ ඔයා මේ දේවල් ඔක්කොම වාගේ ඔළුවේ තියෙනවා කියලා නිකම්ම සංඥාවක් යනවා මොලේට. දැන් මෙහෙමයි. අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් හිතන්න දැන් මීඩියා වල පළවෙනි පාඩම පාඩම් කරා. පළවෙනි පාඩම පාඩම් කරලා ඉවරයි. මේකට හරියක් දැම්මා. එහෙම හරියක් දැම්මයි කියලා දැන් අපේ මොලේ හැදලා තියෙන විදියට පුතේ තව සති දෙකකින් විතර ඔයාට ආයෙ පළවෙනි පාඩම මතක හිටින්නේ නැහැ. ආයෙ පළවෙනි පාඩම අමතක වෙනවා. ඒක ස්වභාවය. අර ඕගොල්ලෝ කියන්නේ අනේ ටීචර් පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ කියලා. ඒක ඔයාට විතරක් නෙමෙයි. මං කැම්පස් එකේ අලුත් සබ්ජෙක්ට් එකක් මං පාඩම් කරත් මට ඒක සති දෙකකින් විතර මට ඒක මතක නෑ. එහෙනම් ඒකට මොකද්ද කරන්නේ? එහෙනම් මේ chart එක හදලා ඔයා හිතා ගන්න ඕනේ මාස 3කින් නෙමෙයි. ඔයා නිකන් ඔළුවට දාගන්න මම මේ chart එක පළවෙනි පාරට අද පටන් අරගෙන දවස් 30ක් ඇතුළත පළවෙනි පාර මේ chart එක සම්පූර්ණ කරනවා කියලා. හරිද? එතකොට පළවෙනි පාර මේ ඔක්කොම තද්දිත වලට වෙනම පොතක්. සමාස වලට වෙනම නෝට්බුක් එකක්. ප්‍රීති වලට වෙනම අර එහෙම හදාගෙන අර එහෙම සිංහල වලට වෙනම සෙට් එකක් තියාගන්නවා. අර එහෙම කරලා ඔයා එකපාරක් මාසයක් ඇතුළත දවස් 30ක් ඇතුළත මේ හැම එකකටම හරි දාගෙන ඉවර වෙන්න ඕන. හරි දාගන්න. නැත්තම් මම නම් කරේ මේවා highlight කරා. එතකොටත් පොඩි නේ එතකොටත් පොඩි අර ආසාවක් එනවා ඔක්කොම highlight කරලා ඉවරයිද එහෙම කියලා. ඒක කැමති විදියට කරන්න. එතකොට දවස් 30ක් ඇතුළත ඔයා මේ සම්පූර්ණ එකම highlight කරගෙන ඉවරයි. එතකොට දැන් දෙවනි පාර chart එක සම්පූර්ණ කරන්න තමයි හදන්නේ. දැන් දෙවනි පාර chart එක සම්පූර්ණ කරගන්නකොට මේ කලින් අර chart එකේ සමහර ඒවා මතක නැහැ. ඔන්න දෙවනි පාර වා හිතෙනවා හරි. පළවෙනි පාර මාසයක් ගත්තා. දෙවනි පාර මම සති 3න් ආයේ මුලින් ඉඳලා මේ chart එක සම්පූර්ණ කරනවා. එතකොට ඔයාලට මාසයක් ගත්තට වඩා ඉක්මනට මේ chart එක සම්පූර්ණ කරන්න පුළුවන් සති 3න්. ඊට පස්සේ තුන්වෙනි පාරත් මේක කරනවා. තුන්වෙනි පාර කරනකොට මේක සති 2න් කරනවා. ඊට පස්සේ සතියෙන් කරලා ඊට පස්සේ දවස් 3-4න් කරනවා. එතකොට එකම කොටස මේ තියෙන එකම කොටස chart එක 5 පාරක් විතර කරාම 5 පාරක් විතර ඔයාගේ ඔළුවට යනවා. එකම කොටස. දැන් තද්දිත එකපාරක් පාඩම් කරයි කියලා මේ මතක හිටින්නේ නැහනේ. ඒ අභ්‍යාස දිගටම 5 පාරක්ම විතර කරාට පස්සේ තමයි මේක හොඳටම ඔළුවට යන්නේ. හරිද? දැන් මීඩියත් එහෙමයි පළවෙනි පාඩම එකපාරක් පාඩම් කරා දැන් හොඳටම පුළුවන් එහෙම නැහැ. 5 පාරක් විතර එක දිගට පාඩම් කරාම තමයි මේක හොඳටම ආයේ කොහෙන් ඇහුවත් පුළුවන් වෙන්න ඔළුවට යන්නේ. හරිද? එතකොට එහෙනම් දැන් පළවෙනි පාර පාඩම් කරනකොට දෙයක් ඒක මතකෙට යනවා අඩුයි. දෙවෙනි පාර ඊට වඩා යනවා. තුන්වෙනි පාර ඊට වඩා ඔළුවට යනවා. හතරවෙනි පාර ඊටත් වඩා ඔළුවට ගිහිල්ලා පස්වෙනි පාර වර්ග ටිකද අන්තර්වර්ති අන්තර්පුත්කල සමූහ වාචක ගණනාගත්තේ. ස්වරූප ටිකද? නේ වාචක නිර්වාචක කරන ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත විධිමත් අවිධිමත් රූපන අන්නේ ගන්නට පුළුවන් වෙන්නේ පළවෙනි පාරේ. ඒ ගන්න පුළුවන් වෙන්නේ මේක එක දිගට මොලේට දීලා පස් පාරක් විතර කරාට පස්සේ. හරිද? එතකොට මේ chart එක සම්බන්ධයෙන් තව ප්‍රශ්න තියෙනවා. ටීචර් හැම පාඩම් කරද්දී ෂෝට් නෝට් ගන්නත් ඕනද? ඔව් අහන්න පුතේ. මොකද්ද? පාඩම් ෂෝට් කරනකොට නෝට් ගන්න
ෂෝට් නෝට් ගහන එක. දැන් ඒකත් කියලා දෙන්න. දැන් මේ කියලා දුන්නේ දැන් ඔයා දැන් මේක මම YouTube දානවා. YouTube දැම්මට පස්සේ බයෝද, ඔයා ෆිසික්ස්ද, මැත්ස්ද, ටෙක්ද, ආර්ට්ස්ද කියලා නෑ. මේ මැජික් චාර්ට් එකක් ඇත්තටම මේක ඔයා මොන ස්ට්‍රීම් එකකින් A level කරා. ඔය A level නෙමෙයි O level එකටත් මේක මේ විදිහට හදාගන්න පුළුවන්. හරියටම ඔයාට ඒ තුනක් ගන්න නම් මුලින්ම කරන වැඩ ටික දැනගෙන ඉන්න ඕන. ඒ වැඩ ටික මෙතනට දාලා chart එකක් හදාගෙන ඒ ඔයාට තියෙන කාලය ඇතුළතදී ඔයා ඒක අරමුණු කරලා 5 පාරක්වත් මේ chart එක කරන්න ගොඩ. හරිද? මේ chart එක එහෙමයි. තව මොනවද මේ short note ගැන අහුවා හරි කියලා දෙන්නම් ඒ ගැන. තව මොනවද තියෙන්නේ ප්‍රශ්න? ටීචර් ඔව්. මේ පාඩම් කරන අතරේ රෙකෝඩින් අහන්න තියෙන අය ඒකත් බැලන්ස් කරගන්නේ කොහොමද? කියලා දෙන්න. දැන් එක්කෙනෙක් අහලා තියෙනවා දැන් ෂෝට් නෝට් එක ආයි කියලා දෙන්න. ඕනම විෂයක් මේ විදිහට පුළුවන්ද? ඕනම විෂයක් පුළුවන්. දැන් හිතනවා ජියෝග්‍රැෆි කරනවා කියලා. එතකොට මෙතන ජියෝග්‍රැෆි කියලා දානවා. දැන් මම දන්නේ නැහැ මේ විෂය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් ලේසි ක්‍රමයක් ලෝක සිතියමක් අරගෙන පාඩම් ඔක්කොම වල තියෙන තියෙන දේවල් ටික එක ලෝක සිතියමක මාක් කරලා උදේට බලනවා. එතකොට ලංකා සිතියමක් කරන් පාඩම් ඔක්කොම වල තියෙන ලංකා සිතියමේ තියෙන ඔක්කොම තැන් එකක මාක් කරලා බලනවා. සිතියම් කියලා දාලා ඒකට හරි දානවා. ඒක සතියක් විතර කරලා. හරිද? අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට රෙකෝඩින්ග්ස් බලන අහන අතරතුරේදී මේක කරන්නේ කොහොමද කියලා තමයි ඇහුවේ. හරි. එතකොට දැන් ඔයා හිතන්න දැන් මීඩියා වල පළවෙනි පාඩමේ රෙකෝඩින් එක ඉවරයි. පළවෙනි පාඩමේ රෙකෝඩින්ග්ස් 1 2 3 3ක් තියෙනවා. ඔය රෙකෝඩින්ග්ස් තුනම අහලා ඉවරයි. කෙලින්ම තුනම අහලා ඉවර වෙලා අර අපි මීඩියා වල පළවෙනි පාඩමේ මීඩියා වල chart එකක් යන්දානේ. ওই chart එකක් බලලා chart එක මේක පුළුවන් කියලා confidence එක ආවට පස්සේ එතනට හරියට දාන්න. රෙකෝඩින්ග්ස් වල අහනවා කියන්නේ මේ පාඩම් කරනවම තමයි. රෙකෝඩින් එක අහනකොට අහලා ඒ වෙලේ මේක ඔලුවට ගන්න. කෙලින්ම ඔයාට confidence එකක් ආවම මේ පළවෙනි පාඩම මට හොඳට පුළුවන් කියලා මේ පළවෙනි එක කියන තැන highlight කරගන්න. හරිද? ඔව් එතකොට දැන්ට කරන ඒවා බැලන්ස් කරන්න. දැන් ඔයා හිතන්න දැන් උදාහරණයක් විදියට දැන් ඔයා ක්ලාස් යනවනේ. දැන් පොලිටිකල් ක්ලාස් යනවා. හරිද? එතකොට දැන් පොලිටිකල් ක්ලාස් යනවා. පොලිටිකල් ක්ලාස් එකේ තුන්වෙනි පාඩම ඉවර වුණා. එතකොට තුන්වෙනි පාඩම ඉවර වුණාට පස්සේ ටීචර් කියලා දෙනකොට ඒ වෙලේම ඔලුවට අරගෙන ඒක හොඳට පාඩම් කරලා පළවෙනි පාර හරි දැන් තුන්වෙනි පාඩම මට පුළුවන් කියලා කොන්ෆිඩන්ස් එනවනේ පළවෙනි පාර. එතකොට තුන්වෙනි පාඩමේ මේකට මෙහෙම හරියට දාගන්න. ඒ රෙකෝඩින්ග්ස් අහනවයි කියන්නේ පාඩම් කිරීමේ කොටසක්. ක්ලාස් යනවයි කියන්නේ පාඩම් කිරීමේ කොටසක්. නේ? එතකොට දැන් ඊළඟට මම කියලා දෙනවා මේ පාඩම් කරන්නේ කොහොමද බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක ඊළඟට මම කියලා දෙන්න හදලා. හරිද? ටීචර් ඔය කියලා දෙන විදිහට අද ඉඳන් පටන් ගත්තොත් මොළේ ඉඳන් හරියට කරන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම අද පටන් ගත්තොත් අද කවදාද දන්නේ? දැන් මේ අපි කරන අද මට දින අමතකම ලෙඩක් තියෙනවා. අද කවදාද? මාර්තු කීයද? මාර්තු 18 නේ මාර්තු. ඔයා හිතන්න නිකන් ඒ කියන්නේ මේක අපිට 100%ක්ම මේ 18 ඉවර කරනවා එහෙම එකක් නෑ. හරි. මම මේක අප්‍රේල් මාසේ අප්‍රේල් එන්ඩ් එක වෙද්දි අප්‍රේල් 30 වෙද්දි මේක ඉවර කරනවායි කියලා එකක් ඔලුවට දාගන්න. අප්‍රේල් 30 වෙද්දි පාඩම් 12ම කොහොම හරි කරලා ඉවර කරනවා. දැන් අනිත් ක්ලාසස් වල දැන් අපි නම් අප්‍රේල් 30 වෙද්දි ඉවරයි ඔක්කොම පාඩම් 12ම. දැන් අනිත් ක්ලාසස් වල දැන් ජියෝග්‍රැෆි වල හරි 30 තාම පාඩම් 5යි කරලා තියෙන. තව පාඩම් 5ක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී තව වට අවස්ථා තියෙනවා ගොඩක්. Telegram groups වලින් හොයන්න. එතකොට WhatsApp groups වලින් හොයන්න, YouTube එකේ free lessons බලන්න. එහෙම කොහොම හරි කරලා මාසය ඇතුළතදී ඉවර කරගන්න ඕනේ. ඇයි දන්නවද මම එහෙම කියන්නේ?
නැත්තම් දැන් ඔයා හිතන්න A level අගෝස්තු ජූලි අන්තිම වෙනකන් සිලබස් කවර් කරයි කියලා. ඔය අන්තිමේට කරනකොට ඒක පළවෙනි පාරටනේ ඔලුවට යන්නේ. ඒ කොටස් වලින් ලියා ගන්න බොහෝ දුරට බැරි වෙනවා. අන්තිම වෙනකන් තියරි කර කර ඉන්න බෑ. හරිද? ඒකෙන් හින්දා තමයි මේක අප්‍රේල් 30 ඇතුළතදී. අප්‍රේල් 30 වෙනකොට මම ක්ලාස් වල ඉස්කෝලේ රෙකෝඩින් මොනවාද පාඩම් ඔක්කොම කරලා නැති වුණත් මම කොහෙන් හරි හොයාගෙන පළවෙනි වටේදී මේ විෂයන් තුනේම මේ කොටස් ඔක්කොම ටික සම්පූර්ණ කරගන්නවා කියන තැන ඉන්න ඕනේ. ඒතර අප්‍රේල් වල සම්පූර්ණ කරගත්තට පස්සේ මැයි පළවෙනි සති දෙක ඇතුළත ආයෙ මේක කරනවා. ඊළඟ සති දෙක ඇතුළත ආයෙ මේක කරනවා. ජූනි ජූලි මාස දෙකක් තියෙනවා. එතකොට ජූනි මාස ඇතුළතද ආයෙ දෙපාරක් කරනවා. පස් පාරක් විතර ඔලුවට ගිහිල්ලා ජූලි මාසේ ආතල් එකේ කොහෙන් යහුවත් පුළුවන් වෙනවා. එතකොට පස් පාරක් විතර ඔලුවට ගිහිල්ලා එකම කරුණක්. හරි. ඉතින් නෝට් කම්ප්ලීට් කරනවා වගේ පරණ තව වැඩත් ඕකටම දාගන්නේ. දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නෝට්ස් කම්ප්ලීට් කරනවා කියලා දැන් ඕගොල්ලෝ කරන වැරද්දක් මම දකිනවා. ඒ කියන්නේ දැන් හොඳට දැන් අපිට වැදගත් වෙන්නේ කාලේ. දැන් ස්පෝර්ට්ස් මීට් හින්දා ඕගොල්ලෝ හිතන්න ඕගලන්ට ඉස්කෝලේ ගිහිල්ලා පිටු පහක් හිස්තැන් තියෙනවා. හරිද? පිටු පහක් හිස්තැන් තියෙනවා. එතකොට පිටු පහ හිස්තැන් තියෙනකොට යාළුවෙක්ගෙන් පොත අරගෙන ගිහිල්ලා ඒක දවස් දෙක තුනක් අරගෙන ඕක ලියලිය ඉන්න එපා. ඒ වෙනුවට ඔයාලට දෙයක් කරන්න පුළුවන්. යාළුවගේ පොත ගත්තා, ඒ කොටස පාඩම් කරගත්තා. ඒක මතකෙන් නෝට් එක විදියට ලියන්න. නැත්තම් නිකන් ඔහේ බත් කන ගමන් ටීවී බලන ගමන් නෝට් එක ලියන්න එපා අපරාධේ කාලේ. තේරෙනවද මං කියපු දේ? කොටස ඔයා පාඩම් කරගත්ත දැන් උදාහරණයක් විදිහට sannivedana වර්ග කියන නෝට් එක ලියලා නැහැ. එතකොට යාළුවගේ පොතේ තියෙනවා sannivedana වර්ග ටික තමයි අන්තර්වර්ති අන්තර්පුද්ගල සමූහ මහජන ජනා තත්ත්වය එහෙම කියලා. එතකොට දැන් ඔයා බත් කන ගමන් එහෙම කරන්න එපා. මුලින්ම ඔයා වර්ග ටික පාඩම් කරගත්ත අන්තර්වර්ති අන්තර්පුද්ගල සමූහ මහජන ජනා තත්ත්වය. ඒක මතකෙන් අර යාළුවගේ නෝට් එක බලන්නේ නැතුව ඔයාගේ පොතේ ලියන්න. ඊට පස්සේ ඊළඟ එක අන්තර්වර්තියේ ලක්ෂණ තනි පුද්ගලයෙක් ස්ව සංකල්පය ආත්ම භාෂණ ක්‍රියාවලියක් ඒක මතකයට ගත්තා. ඔයාගේ පොතේ නෝට් එක විදියට ලියුවා. හරිද? අන්න එහෙම තමයි කරන්නේ. අන්න එහෙම කරන්න. හරිද? මේ එහෙම කරාට පස්සේ හරි. එහෙම කරාට පස්සේ නෝට් සම්පූර්ණ කරන්න ලොකු වෙලාවක් ගන්න ඕනේ නැහැ. නෝට් එක සම්පූර්ණ කරන අතරතුරේදීම ඔයා පාඩමත් කරලා අන්න ඒව ඒ විදිහට කරන්න. තව මොනවද තියෙන්නේ? ඔව් මුලින්දල දානවා. දැන් ඒ රෙකෝඩින්ග්ස් ටිකක් දානවා මම. ඔක්කොම රෙකෝඩින්ග්ස් දානවා පළවෙනි පාඩමේ ඉඳලා. හෝම් සයන්ස් වල පාඩමෙන් පාඩමට පේපර්ස් ගන්න. පාඩමෙන් පාඩමට නැහැ පේපර්ස් ගන්න. ඒකට ඔයාට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. ඉස්කෝලේ යාළුවෝ සෙට් එක හරි. දැන් මම අපේ ක්ලාස් වල පාඩම් කරන්න ගෲප්ස් හදනවා. ගෲප්ස් එහෙම හැදිලා දැන් හෝම් සයන්ස් වල පාඩමෙන් පාඩමට පාස් පේපර්ස් ඕනේ. පාඩම් 10ක් තියෙනවා. යාළුවෝ 10ක් එකතු වුණාම ඔයා හලෝ පළවෙනි පාඩම කරන්න. පළවෙනි පාඩමේ පාස් පේපර්ස් ටික ඔක්කොම එකට එකතු කරන්න. මම දෙවෙනි පාඩම කරන්න. 10 දෙනාට 10ක් බෙදලා දෙනවා. එතකොට 10ම 10 දෙනා ෂෙයා කරගන්නවා. කාලේ ඉතුරුයි ලස්සනට වැඩෙත් වෙනවා. ඒ වගේ ක්‍රමවලට අපි යමු. ටීචර් දෙවනි පාඩම එක කරද්දි ආයෙත් පාඩම් කරන්නද කියන්නේ නැත්නම් පේපර්ස් ටික කරන්නද? දෙවනි පාඩම එක කරද්දි දිගටම පාඩම් කරන්න ඕන. පේපර්ස් ලියනවයි කියන්නේ පාඩම් කිරීමක් නේ ඔළුවේ තියෙන දේ ලියන එක. ඒ කියන්නේ පාඩම් කිරීමක්. ඒ කියන්නේ දැන් මේකට හරිදාගන්නේ ඔයාට ඒ කියන්නේ කොන්ෆිඩන්ස් තියෙනවා නම් පොතක් බලන්නේ නැතුව chart එකක් බලන්නේ නැතුව ගුරුවත් පොත බලන්නේ නැතුව ඔයාට මතකෙන් හරි සංනිවේදනයේ ප්‍රධාන කාර්යයන් ටික තොරතුරු සම්පාදනය උපදේශ සම්පාදනය පෙළඹවීම විනෝදාස්වාදය අන්තර කාර්යයන් ටික සුප්‍රේක්ෂණය අර්ථකථනය සහ සම්බන්ධතාවය සමාජානියෝජනය. හරි බට මේ කොටසේ දෙවෙනි පාඩම මේ පැහැදිලි කරලා ඔක්කොම කරලා පුළුවන්. අර එහෙම කොන්ෆිඩන්ස් එකක් ආවට පස්සේ තමයි ඒ අදාළ පාඩමට හරියක් දාගන්න. හරි. එහෙම කියන්න. ටීචර් මට ඉකාන් කරන්න පිරිමි යාළුවෙක් හොයලා දෙනවද?
දෙන්න. ගෑනු ළමයි තමයි ගොඩක් ඉන්නේ. කොහොම හරි හොයලා දෙන්න. ඔව් අදිනම් කරන්න පුළුවන්. අදිනම් කරන්න පුළුවන්. ඉතින් මං කිව්වා අදිනන්නේ පළවෙනි පාට අද පටන් ගන්න මේක ඇඳලා අප්‍රේල් 31 වෙද්දි එකපාරක් ඉවර කරා. ඊට පස්සේ ජූනි වෙද්දි පස් පාරක් ඉවර කරමු. ඒකට පස් පාරක් මේ ටික ඔලුවට දා ගන්නකොට කොහොමත් ඔයාලට ආයේ කොහෙන් ඇහුවත් මේකද කියලා කියන්න පුළුවන්. හරි. දැන් මම මේක YouTube දානවා. එතකොට YouTube එකේ මේක බලන ළමයි මේ මම කියලා දුන්නේ ඔයා maths කරාත්, science කරාත්, arts කරාත්, O level subjects කරාත්, campus එක subjects කරාත් කොහොම හරි මොනවා හරි කමක් නැහැ. ඔයා මුලින්ම කරන්න ඕනේ එක දිගට පාඩම් කරගෙන යන එක නෙමෙයි. ඔයාගේ විෂයන් 3 O level නම් විෂයන් 9 එහෙම දාලා ඒකේ තියෙන ඔක්කොම කොටස් දාලා මේ විදියට chart එකක් හදා ගන්න ඕන. මේ chart එක හදාගෙන මුලින්ම ඒක පළවෙනි පාර කරද්දි පොඩ්ඩක් වැඩි කාලයක් ගන්න. එන්න කාලය අඩු කරන්න. ඔයාගේ විභාගෙ වෙනකන් මේක පස් පාරක්වත් කරන්න. මේක පස් පාරක්වත් කරනවයි කියන්නේ එකම කොටස පස් පාරක් ඔයාගේ ඔලුවට යනවා කියන එක. එතකොට ආයේ විභාගෙට full confidence පිට දැන් ඔයාට මුකුත් මිස් වෙලා නැහැ කියලා දන්නවනේ. ඇයි? ඔළුවේ පීඩනය තියාගෙන ඉඳලා නැහැ. මේ chart එකේ තමයි පීඩනය තියෙන්නේ. chart දැන් දන්නවා මේ කොටස මිස් වෙලා නැහැ. chart එකේ මං හරි දාලා පාඩම් කරලා. එතකොට බය වෙන්න දෙයක් නැහැ. නැත්නම් විභාගෙදී අන්තිම දවසේ විභාගයට ලියනකොට යාළුවෝ කියනවා මේක පාඩම් කරේ නැද්ද? එතකොට ඔයා බය වෙන්නේ නැහැ. නැත්නම් ඒ වෙලාවේ බය වෙලා පේපර් එක ලියා ගන්න බැරි වෙනවා. හරිද? එහෙනම් ඕනම විභාගයක් තියෙන ළමෙක් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න ගොඩ යන්න. අදාළ මාසයක් තිබ්බත් දවසක් අරගෙන මේක හදාගෙන මේකේ විදියට වැඩ කරලා තමයි ගොඩ යන්න පුළුවන්. මේක හරිම සාර්ථක ක්‍රමයක්. එහෙනම් මේක කරලා මේ වැඩේ කරලා ඒකේ සාර්ථකත්වය කොහොමද කියලා YouTube එකේ බලන අය මේකේ කමෙන්ට් එකක් විදියට දාන්න. මේක බලලා ඊට පස්සේ තව මම වීඩියෝ එකක් අරගෙන එනවා. පාඩම් කරන්න ලේසි ක්‍රම මොනවද කියලා දිගටම ඒ වගේ වීඩියෝස් ටිකක් අරගෙන එන්න. එහෙනම් මැජික් chart එක හදන විදිය මේ තියෙන්නේ. බයි.